වැරදි වලට කමාවි ඉල්ලනවා. දහසක් යසෝදරා රුව මවාගෙන ඇය අහස් තලයේ ඉහළටම පිවිසලා මහා දැවැන්ත ගුරුළු රාජයෙකුගේ වෙසාරගෙන මේ සක්වලේ ඇවිදලා පෙන්නනවා. තවත් පිටක යසෝදරා චන්ද්‍ර 49 යුතු චන්ද්‍ර මණ්ඩලය සොකී අරිහත් හස්තයෙන් ස්පර්ශ කරලා පෙන්නනවා. පිටක යසෝදරා 50 යුතු සූර්ය මණ්ඩලය අතින් ස්පර්ශ කරලා පෙන්නනවා. මේ අහසේ සක්මන් කරලා පෙන්නනවා. විවිධාකාරයේ ප්‍රාතිහාර ඇය දක්වමින් භාග්‍යවත් දෙපා මුලට ඇවිල්ලා වැඳ වැටිලා තමා කරගෙන තමන්ගේ සහෝදර රහත් මෙහෙණින් දහසක් සමග ප්‍රාතිහාරයෙන් පස්සේ කුටියට වැඩම කරලා කුටිය මත ඇඳ මත දිගා වෙලා සමාධියට හිත වඩලා භාග්‍යතුන් වහන්සේ ළඟින් ඊළඟට මේ ලෝක සත්‍යයට අනන්ත අපමණ ආශිර්වාදයක් කළ හැකි කෙනෙක් වේ නම් සරියුත් මුගලන් දෙනමට වඩා අනන්ත පාරමිතා බලයෙන් පෝසත් වුණු යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ අනන්ත සෙතක් දස දිසාගත අප්‍රමාණ යටින් අවීචීදර උඩින් භාගයේ දක්වා භව කතර දුක් විඳින සත්වයින්ට මේ සසරින් වහා අත මිදෙන්න සුවිසි අසංඛ්‍යයක් සසරින් ගෙතර කරවන ගෞතම බුද්ධ රාජ්‍යයේදීම සසර දිනන්ද අවශ්‍ය රැකවරණය තමන් පිරූ පාරමිතා බලයන්ගෙන් අනන්ත ලෝසතුන් වෙත ලැබේවා පිහිටාවා කියලා අප්‍රමාණ මෙත සිත පතුරවමින් විහිදුවමින් ඇය පිරිනිවීමටපත් වුණා. සදා සසර ගමනට සමුදුන්නා. ඒ මහා උත්තම නොනිවෙන මහා පහන්ටම නිවිලා ගියා. කවදාකවත් ආයි දැල් වෙන්නේ නැහැ. ඒ ගුණරුවින් නිර්මිත ඒ ප්‍රතිපිලිම තුලිනුයි අපි අය දකින්නේ. ඒ මහා උත්තමාවිය කෝටි ලක්ෂයක් සක්වලේ බුද්ධ රාජ්‍යයේ ආඥා ශේෂ්ත්‍රේ පුරා එවන් කාන්තාවක් වෙන නැහැ කියලා තථාගත මුවින්ම ඇයගේ ගුණ වර්ණනා කරලා ඇයගේ ශරීරය ආදාහනය කරලා ශේෂ වූ අරිහත් ධාතුන් වහන්සේලා ශ්‍රාවිකා ධාතුන් වහන්සේලා රාජ මහාමාත්‍යාදීන් ලවා ස්තූපයක් තැන්පත් කරලා ගොදු මහා ජනතාවට වැඳ පුදා ගන්න සදා අමරණීය වෑගේ ගුණ මේ විශ්ව ලෝක ධාතුවේ පවතින එදා පිටුතුනි එවන් ස්තූප කරවා ඇය වෙනුවෙන් පූජා කළා කියලා සඳහන් වෙනවා. එනගේ උත්තමාවිය අපේ ජීවිතයේ පරමාදර්ශය